සහෝදර සහෝදරවරුනි හැමෝම දන්නා කරුණක් වන පාස්කු ප්‍රහාරය දුක්මුසු සිද්ධියක් මුළු ලංකාවටම ඒකෙන් කොයි කොට්ටාස වලට හුඟක්ම බරපතල වශයෙන් ඕක දැනුනේ කියන එකත් තමයි මේ මගේ මේ සුළු වීඩියෝ කතාවෙන් කතා කරන්න යන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසු විඳ දුක කියන මාතෘකාව යටතේ මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් මිය ගියා. දේවස්ථාන සුන්බුන් වුණා. මිනිසුන්ට ඇස් සැරලා බලන්න දෙයක් තිබුණේ නැහැ. පවුලක නම් දෙමව්පියන් නැති වුණා. සහෝදරයින් නැති වුණා. සහෝදරවරුන් නැති වුණා. අතපය නැති වුණා. ඇස් පෙනීම එහෙම් පිටින්ම නැති වුණා. ඒ උදවිය තවමත් දුක් විඳිනවා. සාමාන්‍යයෙන් ගෘහමූලිකයෙක් පවුලකින් නැති වෙනවා කියන්නේ ඒ පවුලම කඩාකප්පල් වීමක් ඇති වෙන්නේ. ඒ වකවානුවේ තිබිච්ච රජයෙන් බොරුවට සහරාන් කියලා මිනිහෙක්ගේ ඔළුවට මේ බරපතල ප්‍රශ්නය පටවලා ඒ මිනිහත් මිය ගියා කියලා මේ ප්‍රශ්නේ වැළැල්ලුවා. දැන් අපේ අතිගරු ජනාධිපතිතුමාණන් අනුර දිසානායක සහෝදරයා මේ ප්‍රශ්නයට හරිම උත්තරයක් මං දෙනවා කියලා පොරොන්දු වී තියෙනවා. ඒ පොරොන්දුව කෙසේ වෙතත් දැන් උදවිය සුළු කොටසක් කිඹුල් කඳුළු හෙලනවා. කරුණා අම්මන් ප්‍රසිද්ධියේ වේදිකාවේ කිව්වා මම ලංකාවේ යුද සෙබළුන් 2000කට වැඩි මම මැරපු කෙනෙක් කියලා. ඒ වගේ කියපු මිනිසාවත් ඔළුව උඩ තියාගෙන දැඟලුවා ඒ රජය. මේ ජනාධිපතිව මුළු රටේම ජනතාව විශ්වාස කරනවා හොරෙක් නෙමෙයි. කුඩුකාරයෙක් නෙමෙයි. කුඩු බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. හොර වංචා පගාව කියන දේවල් වලට හාත්පසින්ම විරුද්ධයි. ඉබිගමනින් උනත් හරියටම බෙල්ල අල්ලන්න දැන් කිට්ටු. ඊ타ත්ම සුළු කොට්ටාසයක් කිඹුල් කඳුළු හෙලනවා. ඒ අර ගොම්මන් පිල්ලයන් රනිල් ගෝඨාවැනි ප්‍රභූන්වරු. ඒ කියන්නේ ප්‍රභූන්වරු කියන්නේ හොර ප්‍රභූන්වරු. විමල් කියන පුද්ගලයා විෂයන් නොදැන කෑ ගහන පුද්ගලයෙක් කියලා මුළු ජනතාවම දන්නවා. වාසි පැත්තට කතා කරන මිනිහෙක් කියලාත් දන්නවා. ඒ වගේම සහෝදරවරුනි අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. කොට්ටාසයක් මිය ගියා. කොට්ටාසයකට අත පය ඇස් පෙනීම වැනි දේවල් නැති වුණා. තවමත් දුක් විඳිනවා. නමුත් මේ
ප්‍රබල කර්තව්‍ය කෙරුවේ එක්තරා ජාතියකට පැටවුවා. එතකොට මොකද්ද වුනේ? ඒ ජාතියට ගෘහ මූලිකයන්ගේ රැකියාව අහිමි වුණා. කවුරුත් රැකියාවක් දුන්නේ නැහැ. මේ ත්‍රස්තවාදී කොටසක් කියලා. ත්‍රස්තවාදී ජාතියක් කියලා. එතකොට අපි හැමෝම දන්නවා මේ පික්මි ඌබර් කියලා තියෙනවා මේ කෑම එහාට මෙහාට ගෙනියන කට්ටිය. ඒ හුඟක්ම වැඩ කරුවේ ඒ කොට්ටාසේ මිනිස්සු. එතකොට මොකද්ද කරුවේ? ඒ ඕඩරේ ගන්නකොටම මේ මොහොමඩ් කියන නම පටන් ගනිද්දිම ඒගොල්ලෝ ඒ ඕඩර් කැන්සල් කරුවා. මහජාතීන් පිළිකුල් කෙරුවා. ඇත්ත වශයෙන් කියනවනම් මේ යක්කු මේ ත්‍රස්තවාදී කොට්ටාසයක් කියලා. ඒ කියන්නේ විටින් විට මේ ලංකාවේ මේ ක්‍රමයක් තමයි ඡන්දේ පටන් ගන්නකොට ජාතිවාදියක් අදී. ඒවට බිල්ලට දුන්නේ මුස්ලිම් මිනිස්සු. ඇත්ත වශයෙන්ම කියනවා. එතකොට ඒ ඕඩර් කැන්සල් කෙරුවා විතරක් නෙමෙයි මුස්ලිම් සේවකයන් අයින් කෙරුවා ආයතන වලින්. මේ මිනිස්සු මෙතන හිටියොත් මෙතනත් බෝම්බ තියයි. මේවා ඔක්කොම සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුව. ඒ මිනිස්සුන්ට හම්බ කරන්න ක්‍රමයක් නැති වුණා. 3 wheel දුවන කෙනෙක් නම් ඒ 3 wheel වලට පවා මහජාතීන් නැග්ගේ නැහැ. ඒ කියන්නේ රජය ඒ පිළිකුල් කරන්න ඒ විදිහට ඒ වැඩේ සෙට් කරලා තිබුණා. ජනතාවට අපි දොස් කියනවා නෙමෙයි. එතකොට මොකද්ද වුනේ? කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ කිව්වලු මං ලංකා සැබළුන් 2000කට වැඩි මරලා තියෙනවා කියලා. ඒ හින්දා සහෝදරවරුනි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැලේ යවුවා. නමුත් දැන් මේ පාස්කු ප්‍රහාරයේ විෂය උඩින් තියෙන හින්දා හිතන්න එපා. ඒ හින්දා බටලන්ද විනාශය යට යන්නේ නැහැ. සහෝදරවරුනි අපි හැමෝම දුක් මුසු වෙනවා ඒ ජීවිතවලට. ඒ කියන්නේ ජීවිතයක් ගියා කියලා අපිට වන්දි ගෙවලා ඒවා නැවත ලබා ගන්න බෑ. කරුණා කරලා මේ සිද්ධිය හොඳ හැටි තේරුම් අරගෙන කවුද හොරා කියන එක, කවුද විශ්වාසවන්තී ජනාධිපති කියන එක තේරුම් අරගෙන අපේ කට අරින්නත් ඕන. හොඳට දැන් දැනෙනවා ජනතාවට කිඹුල් කඳුරු හලන්නේ ලොකු කොන්ෆරන්ස් තියලා ඒගොල්ල නෙමේ අපි රජයේ ඉන්නකොට ඕක අපි බැලුවා. ඒ සහරන් තමයි කියන එක කියන්නේ ඒ මිනිස්සු තමයි ඒවා කරලා තියෙන්නේ. ඒ ඉඳ කරුණාකර දැන් එළමෙන මේ ඡන්ද කරුණාකර නැවත වරක් අපේ මාලිමාවට ඡන්දයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී අපි හැමෝම එකමුතුව මේ රට ගෙන යමු. බොහොම ස්තුතියි.